කරලා ෆාම් එකේ අපි කලින් පෙන්නවා ඌර ඉන්න පැත්ත. අද පෙන්වන්නේ ගවය සිටින ප්‍රදේශය බලන්න යන්නේ. අද වඩා වැඩ කරන දවසක්. හිම හැල්ලා තියෙන කොට කීතර වැඩි අද වෙනකට වඩා. ඉතින් අපි ගිහලා බලමු අද බලා ගන්න පුළුවන් කෑම දාන ටිකක් බලා ගන්න පුළුවන් සතුටු කෑම දාන්නේ කොහොමද කියලා. මොකද වැඩ කරන දවසක් නිසා අපි ඉක්මනට ගිහලා බලමු කොහොමද එතන වෙන්නේ කියලා. මේ ඔයාලට පේන්නේ මේ අද වැඩ කරන දවසක් මේ සත්තුන්ට කෑම දාන්න තමයි හදන්නේ. මේ ලොරියෙන් තමයි සත්තුන්ට කෑම දාන්නේ. මේ පේන්නේ සත්තුන්ට කෑම වැටෙන හැටි. මේ ලොකු මේ ලොරියක් වගේ තමයි යන්නේ. ඒකෙන් සත්තුන්ට කෑම වැටෙනවා පොඩ පොඩ. ඊට පස්සේ තමයි ටිකටම මේ ඉදිරියම දෙපැත්තටම දානවා. සත්තුන්ට දැන් කෑම දාලා තියෙන්නේ. මේකින්නේ පැටව ඇවිල්ලා ඉන්නේ. දැන් මාස සාමාන්‍ය 3-4ක් වගේ සත්තු තමයි ඉන්නේ. අපි යන් ඉදිරියෙන් බලන්න දැන් කෑම ටික දිගටම දාලා තියෙන්නේ. මේක පොඩි සාමාන්‍ය සයිස් එකේ ඉන්න පැටව තමයි මේක ඉන්නේ. ඉස්සරහා අනිත් පැත්තේ ගෑල්ලා ඉන්නවා ලොකු සත්තු තමයි. දැන් ඒකත් සාමාන්‍ය මේ සත්තු අවුරුද්දක් වගේ තමයි තියාගන්නේ. අවුරුද්දේ මේ සත්තු මස් සඳහා මීට් පැක්කේට යනවා මස් කරන්න. ඉතින් දැනට මේ සත්තු තාම ඉන්නවා. මේ සත්තුන් තාම පොඩි පැටව්. ඉස්සරහා ඉන්නවා තව ලොකු සත්තු. ඒ සත්තු සාමාන්‍ය දැන් අවුරුද්ද කිත්තේ ගම ඉන්නේ. දැන් හොඳම වයස. අපි ගිහලා බලමු. ඉතින් අපි අනිත් පැත්තට ආවා. ඒකේ ඉන්න මේකෙත් ඉන්නේ මේ පැත්තේ ඉන්න පැටව වර්ගයක්. පැටව තමයි තාම ඉන්නේ මේකේ. මේකේ තනි පාට පැටව සාමාන්‍ය තනි පාටින් ඉන්න පැටව තමයි අංගුස් කියන පැටව වර්ගය. පැටව වර්ග ගොඩක් ඉන්නවා. එතකොට සුදු පාටයි තව පාටක් මිස් වෙලා කවර කළු අතු පාට වෙන්න පුළුවන්. සාමාන්‍ය අතු වර්ගයන්නේ මෙරුම් පාට.
ඒ වගේම තව සුදු පාටයි කළු පාටයි වගේ පාටවල් දෙකකින් වගේ ඉන්න සත්තු තමයි රාඩා කියන පැටව වර්ගය. ඒ ඉතින් හොඳ පැටව කියලා කියන්නේ හොඳම වර්ගයේ පැටව තමයි අංගුස් කියන පැටව වර්ගය. දැන්ට අංගුස් කියන පැටව වර්ගය තමයි හුඟක්ම මේක ඉන්නේ. මේ කෑම දැන් දාලා තියෙන්නේ මේකේ. මේ කෑම වල විශේෂම අංගය වෙන්නේ විවිධ තනකොළයි. ඒ තනකොළ තියෙනවා. ඒ වගේම තියෙනවා බඩේන් කුඩු, සෝයා, විටමින් වර්ග, ප්‍රෝටීන් බහුල ආහාර තමයි මේ මික්ස් කරලා තමයි මේ කෑම හදලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ වුණාට ලොකුවටම මේ සත්තුන්ට වැඩ කරන්න කියලා නම් දෙයක් නැහැ. හැමදාම මැෂින් එකකින් තමයි සියලුම දේවල් වෙන්නේ. මේ කීඩු අස් කරනවා මේ වගේ ඒ සත්තුන්ට අවශ්‍ය ජාලය සියලුම දේවල් ඔටෝමැටිකලි තමයි සාමාන්‍ය වෙන්නේ. කෑම මැෂින් වලින් සම්පූර්ණ දානවා. අපිට අතින් ඇවිල්ලා කරන්න කියලා එහෙම වැඩක් කරන්න නැහැ. දැන් මේ පැත්තේ දැන් පැටව දාන්න තමයි ඉන්නේ. මේ පැත්තේ දැන් ලොකු සත්තු ටික යවලා තියෙන්නේ. ඉස්සරහා ඉන්නවා තව ලොකු සත්තු ටිකක්. ඒ සත්තු ටිකත් කරනවා ළඟදිම. අපි ගියා බලමු. සාමාන්‍යයෙන් මේ සත්තු හරක්ගේ බර සාමාන්‍යයෙන් වෙනවා එක සතෙක්ගේ බර කිලෝ 800ක් 900ක් වගේ අතර ගාණක් තමයි එන්නේ. ඒ ගාණ වෙනකන් සාමාන්‍ය අපි මේක කෑම දීලා බලා ගන්නවා. මේ අංගුස් කියන වර්ගයේ විශාල සත්තු දැන් මේ කට්ටිය බර සාමාන්‍ය කිලෝ 900ක් 800කට ගාණක් වෙනවා. මේ ඉන්නේ ගෑනු සත්තු. ඉතින් මේ කට්ටිය තමයි සාමාන්‍යයෙන් ඊළඟ වටේදී මීට් පැක්ටි කියන්නේ මස් කරන්න මීට් පැක්ටියට යන්න ඉන්න සත්තු. ඉතින් ෆාම් එකේ වෙන්නේ මේ වගේ කියාවලියක් තමයි. හැමදාම වැඩ කරන්න ඕනේ. දවසක් කියලා නිමාඩු නැහැ. ඉරිටටත් වැඩ කරන්න ඕනේ. සත්තුන්ට කෑම දාන්න ඕනේ. අනිවාර්යයෙන්ම වැඩ අමාරු නැහැ. වැඩ ලේසි. පොඩ්ඩක් හීතල තමයි පොඩ්ඩක් දරා ගන්න අමාරු. මොකද එළියම තමයි වැඩ කරන්න තියෙන්නේ. ඒක නිසා අදත් මේ හීතල ටිකක් වැඩි. මොකද හිම හැල්ලා තියෙන්නේ. ඒක නිසා දැන් හැමතරේම අපි දවස ගානවා. දවස උදේ පාන්දර නැගිට සත්තුන්ට කෑම දාලා ඒ සත්තුන්ගේ කීවල කියලා ප්‍රශ්න තියෙනවා. ඒක ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න පොඩ්ඩක් බලන්න ඕනේ. වතුර එන්නේ නැති ප්‍රශ්න වෙනවා. මොකද හීතල වැඩි. හීතල වෙනවාම වතුර ගල් වෙනවා. ඒකට මේ සත්තුන්ට වතුර බොන්න නැති වෙනවා. කියන්නේ වගේ වදා බලන්න අම්සාවේ ඇවිල්ලා මේ සත්තු ටිකක් මේ දරුණුයි. ඇතුලේ යන්න බෑ පොඩ්ඩක් පාට. ටිකක් මේ සරයි එහෙම ඉන්දියට මේ යන්තත් සර නැහැ. ඊළඟ තමයි ටිකක් සර. ඉතින් තව සත්තු වර්ගයක් ඉන්නවා. මේකේ ඉන්නේ බඩලුවෝ. කලින් මේ ෆාම් එකේ බඩලුවෝ හදලා තියෙනවා. දැන් නම් හදන්නේ නැහැ කියලා තමයි කියන්නේ. මේකේ දැන් ඉන්නවා ටික දෙනෙක් ඉන්නවා බඩලුවෝ. මේ සාමාන්‍ය බඩලුවෝ නම් විශාල ලොකු වෙන්නේ නැහැ. සාමාන්‍ය බඩලුවෝ තමයි මේ තියෙන්නේ. ඉතින් මේ ටික දෙනා විතරයි ඉන්නේ. මොකද මේකේ හිතන්නේ ඒකත් කියපු විදිහට මේ බඩලුවන්ට වඩා වාසිදායකව තියෙන්නේ හරක් හදන ගාය ඌරේ තමයි ඒකත් කියපු ප්‍රධාන ටාගට් එක තියෙන්නේ. ඒක නිසා බඩලුවෝ හදන්නේ නැහැ වැඩිය. මේ ටික දෙනා විතරයි ඉන්නේ. ඉතින් ගව් ගොල්පල ගැන වැඩිම දෙයක් කියන්න දෙයක් නැහැ. මොකද මේක ලොකුවටම ක්‍රියාවලියක් වෙන්නේ නැහැ. හැබැයි මේ කට්ටියගේ කිසිම දෙයක් මෙතන වෙන කිසිම දෙයක් අපතියවන්නේ නැහැ.
මේ පිටිපස්සෙන් තියෙන්නේ මේ කෙලින්ම විසික් කරන්නේ නැහැ. මෙයා මේ රටේ විදුලිය නිෂ්පාදනය සඳහා තමයි මෙයා යවන්නේ. මේ ගොවය හනනකම්ම දෛනිකව යවනවා විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා. ඉතින් අද වීඩියෝ එකෙන් මෙච්චරයි කියන්න තියෙන්නේ. ඉතින් ඔයාලා සර්බියාවට එන්න ඉන්න කට්ටිය ඉන්නවා නම් එන්න. ප්‍රශ්න තියෙනවා, පොඩි ප්‍රශ්න තියෙනවා. ඒක ඉතින් හැමෝටම මේම කියන්න බෑ. අපට ඇත්තටම ගොවිවලේ නම් වැඩ අවුලක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. හොඳට කරගෙන යනවා. හීතල තමයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ, වෙන නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මගේ වීඩියෝ ඉතින් බලන හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන බව මං ගිහිල්ලා එන්න. ජය වේවා.